දෙවනාස ඉස්සලා මේ දැන් ලෝකෙම අවලා මිනිස්සුන්ට මේ පිරිමියා. පිරිමියාම අවලා පිරිමියා දිහා බලන් ඉඳලා දෙවනාසී සමාන කොට්ටම නවලා හිතුවා මෙයා තනිව සිටිය යුතු නැහැ. දැන් පිරිමි විතරක් ලෝකෙම හිටියන මොකද්ද වෙන්නේ? පැවැත්මකුත් නැහැ. එතනින් එහාට කිසිම ඉදිරියට යන්නෙත් නැහැ. ඉතින් ඔන්න ස්ත්‍රියව පිරිමියාගෙන් ස්ත්‍රියව සෑදුවා. තනිව සිටිය යුතු නැති විදිහට තමයි සුදුසු ස්ත්‍රියක් පුරුෂයාට දෙවනාසී ලබා දුන්නේ. ඒ ක්‍රමයේ තමයි අද පවුලක් වශයෙන් ස්වාමීන් වහන්සේ අද අපිට සංකේතවත් කරලා දෙන්නේ. පවුල තමන්ට සුදුසු ස්ත්‍රියක් දීලා තියෙනවා. එතකොට තමන්ගේ පවුල තමයි මූලික වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ ආදරය තියෙන්නේ මේ දෙදෙනාට. මේ දෙදෙනා හරහා මතුවෙන පවුල තමයි ස්වාමීන් වහන්සේගේ ප්‍රසන්නතාවයට හිමිකම් කියන්නේ. නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ ආදරය ඒ හැම දෙයක්ම ලැබෙන්නේ පවුලට. පවුල බොහොම ලස්සන කරගෙන පවුලේ තියෙන සුහදත්වය, පවුලේ තියෙන අවංකභාවය, පවුලේ තියෙන ඒ ආදරය දෙවනාංශයේ එකතු කරපු මාංශය දෙදෙනෙකුගේ මාංශ දෙක එකට එකතු වෙච්චාම එක් මාංශයක් බවට පත් වෙනවා. දෙවියන් විසින් එක් කරපු දේවල් වෙන් කරගෙන නොවි බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන තැනට ස්වාමීන් වහන්සේගේ ප්‍රසාදය නිතැතින්ම හිමි වෙනවා. යහපත් දවසක්. යස්පීට